කරද ආයිබෝවන් කියලා යාළුවෝ ඔක්කොම පිළිගන්නවා Together Vibes YouTube channel එකට. මේ තියෙන්නේ තල් ගෙඩි. මේකේ දෙවර්ගයක් තියෙනවා. ගැහණු පිරිමි කියලා. අපිත් පළවෙනි පාට එදාම තමයි මේ රස බැලුවේ. අපි එහෙනම් දැන් කතාව පටන් ගමු. මේමයි උනේ. අපිට කායකින් පදින්න ආසාවක් ඇති වුණා කන්තලේ වැවේ. ඉතින් අපි ඒ ආසාව ඉෂ්ට කරගන්න කියලා කන්තලේ ලේක් එකට ගියා කායකින් පදින්න. හැබැයි අපි පදින්න මේ ඔරුවට ගොඩ වෙලා ටිකක් දුර යනකොට හුළඟේ වේගය වැඩි වෙච්ච නිසා අපි කෙලින්ම ආයි ගොඩට හරවගෙන ඇවිල්ලා වයින් තමයි ඇවිදන්නේ. වැඩි විස්තරයක් ඕගොල්ලන්ට පෙන්වන්න විදිහක් නැහැ. මොකද ෆෝන් එකකින් වීඩියෝ එකක්වත් ගන්න බෑ. ඒ තරමට හුළඟ සැර වුණා. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවට පස්සේ බලා ගන්න පුළුවන් කොයිතරම් හුළඟ සැරයිද, වතුර වේගය වැඩි වෙනවද. අපි කතා කර කර ඉස්සරහට යනවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. බලලා ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ගේ අදහස් අපිත් එක්ක හුවමාරු කරගන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට එක දෙයක් කියන්න ඕනි. ඔයාලා කායකින් පදින්න යනවා නම් වැවේ හුළඟ සැරයි නම් ඔයාලා හොඳට බලන්න ඉස්සෙල්ලාම කායකින් වලට යන්න කලින් චෙක් කරලා වෙද ඒක කොහොමද. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලත් බලන්න හුළඟ සැරද මොකද කියලා. ජීවිතේ තමයි පළවෙනියටම ආරක්ෂා කරගන්න ඕනි. අපි ටික දුරක් පැදන් ගිහලා ආපස්සට හරවගෙන ආවෙත් අපිටත් බය හිතුණා. හුළඟ සැරයි, වතුර පාර රැලි ගහනවා වැඩි. ඒ නිසා ඔයගොල්ලෝ දෙපාරක් චෙක් කරලා තමයි කායකින් පදින්න යනවා නම් යන්න ඕනේ. ලොකේෂන් එක ගැන කියනවා නම් මාරම ලස්සනයි. අමුතුම වයිබ් එකක් තියෙන්නේ. හැබැයි ඒ වුණාට අර මං කලින් කිව්වා වගේ හුළං සැරයි නම්, වතුර පාර සැරයි නම් ඊරත් කායකින් පදින්න යන්න එපා. වතුර නෝමල් එකේ තියෙන හුළං සැර නැති වෙලාවට තමයි කායකින් පදින්න ඕනේ. මොකද එතකොට තමයි එතන තියෙන ලස්සන වින්දලා නිදහසේ කායකින් කරලා එන්න පුළුවන් වෙන්නේ. මල්ලි ඔය වැව් වල අයිනේ එරෙනවද නැහනේ? සමහර ඒවා තියෙනවනේ. ආ තියෙනවා කියන්නේ.
නෑ මැද්දට ගිහිල්ලා අර රැලි ගහනකොට මේ මුහුදේ වගේ නේ මේ බය හිතෙනවා. ඇත්තම කියන්නේ බෑ. අනේ මොටස් ගන්න යනවා. යමු. මේ අයින් යන්නේ. ඔව්. එහා පැත්තේ රැල්ල නෑ. ඒක මේකට යන්න බෑක මඩ. ඈ. ඒක සම්පූර්ණයෙන් වට වෙලා තියෙන පත්තු වල. එහෙමද? ඒකෙන් ඒකට රැල්ල ගහනවා. ආහා. ඒකට ගන්න බෑ. ආ ඒක තමයි අර ඔයගොල්ලෝ බෝට් වලින් ගිහිල්ලා තියෙන්නේ නේ. ඒකනේ මේක ගියේ. ආ. ඒක තමයි යන්නේ. ගස් අස්සේ? ඔව් ගස් අස්සේ. දෙකක් වෙනවා. අර මේ කායක් ඔව් පන්තලේ මේ ඒගොල්ලෝ මම හිතන්නේ මේ මෙතන හොටල් එකක් තියෙනවනේ. වෙන්නදී. ඒකේ ඉඳලා මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න මේ වගේ මේක. මේක එකේ. ඒක අර අජෝ මම තමයි හදු වැව් දෙක තියෙන්නේ. මේ ඉන්නේ නැද්ද මල්ලි? මොකක්ද ගහන්නේ මේ? යමු. යන්න. ඔය. එහෙමද? ඕනේ. ඔව්. නෑ අයිතම view එකක් හරියට මාර මේ කණීම. දැන් අපි හැමදාම එකම ලොකේෂන් එකේ ඉඳලා ආවට පස්සේ වෙනසක් තියෙනවනේ. බෙල්ල වෙන සුළු පාට කොට ගහලා තියෙන්නේ මේ ආහෙමද ඕවන්නේ නේ දේවල් තියෙන කට්ටියද? කුණු ටිකනේ. ඔව්. පට්ට උණගක් තියෙන්නේ. ඔව්. වැස්ස ගිහිල්ලා තියෙන්නේ අර පැත්තට. වැස්ස තියෙන්නේ නැහැ නේ.
හා හා හා. ලොකේෂන් එක ලස්සනයිද? මාළු වලනේ ගත්තද? දැලක් වගේ එකක් තියෙන කූඩේ. ආයේ තියලා හදලා තිබ්බද? මම බැලුවා මාළු ඉන්නවා කියලා. ඒ කියන්නේ මේ වගේ ගොඩට මාළු වෙනවද? නැත්නම් මෙච්චර අයිනට ගහන්න ගන්නේ නැහැ නේ. මාළු. නෑ අර මල්ලිවයි මාවයි පළවෙනි ෂොට් එකේම එක ගහක වැදුණා. ඔව් නෑ ඒ කියන්නේ මල්ලි අර කොච්චරද මේක අයිනටනේ ගහන්නේ. අපි මේවා කරත් මේක මැදට යන්නේ නෑ නේ. අයිනට තමයි. මේ යන්න බෑනේ. අපි ඉතින් ප්‍රැක්ටිස් කරලා නැහැ. හා හා. ඒක ලයිව් ගන්න. හා හා හා. අර ඔයාලට ඉතින් උදේ හවස මේක නිතරම දකින්නවා මේකේ මේවා කරලා දෙලා ඉච්චර ගානක් පිටින් ආපු කෙනෙක්ට හිතක් ගාන ටික දුරක් යනකොට ඔව් ඔව් අන්නේ කිවුල නෑ නේද අතර ඒක අම අවකම ඉන්නවා හා නෑ කිවුල ඉන්නවනම් අයින් වල තමයි ඉන්න ඕනේ මැද්දේ ඉන්න බෑ සමහරක් ඒ කියලා මේ පැත්තේ අයින් මාත්‍රම ගන්න එහෙමද ඒක තමයි තියෙනවා හා කිවුල දවල් දෙක ඉන්නේ එහෙමද? අර ගඟින් එනේ උන්නිනවනේ. ආහා. මයික් අපි අපිට මයික් නෑ. ආහා. දෙන්න ඉන්නවා. ආහා. මයික් යනකොට මයික්. එහෙමද? ටිකක් එහෙම කියොත් එහෙම. යවන ආවඩේ හුලක් සැරයි වගේ. ඔව්. නේ? අපිට නෑ මෙහෙම කරන්න බැයිද මල්ලි? මේ ලයිෆ් ජැකට් ගලවලා මේ අපි දෙන්නට පයින් එන්න බෑයිද? ඒත් අවුල්. ඔය දෙන්න ආවොත් යඳුරන්නේ. පාර ගන්නවද? නෑ. නෑ නෑ අපි අතලලා යන්න නෑ ඔයාලට අවුලක් කියන්නේ.
ඉතල මාළු වලන්න කට්ටිය යන්නේ කොහෙන්ද? මාළු. ආ. ආ. එහෙමද? ඒ වටේ ගොඩාක් පික්මී එකක් දාගමු. ඒ වරන්ද? නෑ මෙතන යන්න පොඩ්ඩක් බය වෙන්න මම මේක දාලා අවුල නෑ මට මේ හුලඟත් එක තමයි අවුල වෙන්නේ. නෑ නෑ වීඩියෝ බලන යාළුවන්ගෙන් ඉල්ලන්නේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපි යන ලස්සන තැන් ඕගොල්ලන්ට පෙන්වන්නම්. ඔයාලා යන්න කැමති තැන් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.